මේ ගොඩනැගිල්ල රටේ ජනතාවගේ ආධාරයෙන් තමයි මම මේක ඉදි කරේ. ශ්‍රමදායකත්වයේ ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආර්ථික බලකාය පොලිසිය රටේ වැසියෝ ලෝකේ වැසියෝ සියලු දෙනාගේ ආධාර උපකාරයෙන් තමයි විශාල අනුපාඩුවක් තිබිලා මේක දැන් හදලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ කාලේ මේක ඉවත් කරා බටපිරිස් 2023. ඊට පස්සේ මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ මම කිව්වේ මේ අපේ මගේ ගෙදරක් නෙවෙයි අපේ රටේ ජනතාව එන යන වෙලාවට වැස්සට අවුවට මෙතන නවතින්න පුළුවන් තැනක්. ඉතින් මේ එදා ඉඳලා ලියුම් කියුම් යන වැඩ නැහැ. ලියුම් අහට යනවා මෙහෙට යනවා. ආරක්ෂක ලේකම් ජනාධිපති ආහාරය මෙහෙ හැමතැනම යනවා. ප්‍රශ්නයක් නැහැ. අපි කියලා තියෙනවා මේ කිව්වට පිළිගන්නේ නැති උද්දච්ච જાතියක්. මේ ඊළඟ මේ දෙසැම්බර් විතර සමහරට වැස්ස අවසන් වෙයි. තවත් අර වගේ වැස්සක් වරුසාවක් ආවොත් ඊළඟට මේ සෙනගත් එක්ක දේශීය විදේශීය මිනිස්සුත් එක්ක මේ ධර්මශාලාව එහෙම් පිටින් වෙලා බහිනවා. මොකද මේ කියලා මේකට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික ඔක්කොම කියලා තියෙනවා. මේකට ශ්‍රමදායකත්වය දෙන්න කියලා කිව්වේ. ඒකත් වෛරයද තරහද ඊර්ෂ්‍යාවද දන්නේ නැතිකමද මිත්‍යාවද නිරාගමිකකමද කියන මම දන්නේ නැහැ. ඉතින් රටේ ජනතාවට මම කියනවා මේවා මේ වෙලාවේ නෙවෙයි. මේ වෙලාවේ කිසිසේත්ම එපා රටේ ජන මිනිස්සු. නමුත් මේවත් ගිලා බහි බැස්සර පස්සේ රජයේ පවතින රජය අනිවාර්යෙන් වක් කියන්න ඕනේ. මේ ගොඩනැගිල්ල ගිලා බහින අනිවාර්යෙන්ම.